ආයුබෝවන් අද මම මේ වීඩියෝ එකෙන් හදලා පෙන්නන්නේ සැමන් කරි එකක් හදන විදිහ. මේ කරි එක බත් පාන් ඉන්දියාප්ප එක්ක එහෙම හොඳට මැච් වෙනවා. ඉතින් අපි බලමු මේ කරි එක කොහොමද හදාගන්නේ කියලා. මම මෙතන එක ලොකු ලුණු ගෙඩියක් අරන් තිනවා. ඔයාට රතු ලුණු යූස් කරන්න පුළුවන්. රතු ලුණු යූස් කරනවා නම් රතු ලුණු ගෙඩි 6ක් විතර මේ කරි එකට ගන්න. සුදු ලුණු බික් 7-8ක්, අමු මිරිස් කරල් 2ක්, එක තක්කාලි ගෙඩියක්, මම දැන් මේකට එකතු කරගන්නවා තෙල් මේස හැඳි 2ක්, කපාගත් සුදු ලුණු, අමු මිරිස්, ලුණු, රම්ප, කරපිංචා, තක්කාලි, ලුණු ඔයාගේ රසයට අනුව, කහ තේ හැඳි භාගයක්, මිරිස් කුඩු තේ හැඳි 2කමාරක්, ගම්මිරිස් තේ හැඳි භාගයක්, කුරුඳු, මන් සැමන්ටින් එකේ වතුර වලින් මේ සැහැඳි 3ක් එකතු කරගන්නවා. ඔයාට කැමති නැත්නම් මේක එකතු කරගන්න නැතුව ඉන්නත් පුළුවන්. මේක ඇඩ් කරගත්තේ නැහැ කියලා කරි එකේ ටේස්ට් එකට ලොකු වෙනසක් වෙන්නේ නැහැ. පොල් කිරි මිලිලීටර් 200ක්. දැන් මේක විනාඩි 5ක් මද ගින්න තැන් වෙන්න තියන්න. විනාඩි 5කට පස්සේ මම මාළු ටික එකතු කරගන්නවා. මාළු ටික එකතු කරගෙන තවත් විනාඩි 10ක් විතර තැන් වෙන්න තියන්න ඕනේ. විනාඩි 10කට පස්සේ මම ලිප ඕෆ් කරලා දෙහි තේ හැන්දක් විතර එකතු කරගන්නවා. දෙහි වෙනුවට ඔයාට පොඩි ගොරක කෑලි 2ක් වුණත් එකතු කරගන්න පුළුවන්. එහෙම එකතු කරගන්නවා නම් ඔයා සුදු ලුණු එකතු කරගන්න වෙලාවට ගොරක ටික එකතු කරගන්න. ඉතින් ඔයා මේ වීඩියෝ එකට කැමති නම් මේකට ලයික් එකක් දාලා කමෙන්ට් කරලා subscribe කරන්න. Thank you for watching.